ෆෝන් එකෙන් කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් ඔයා හොය ඉන්න කෙනෙක් නම් ඔන්න අපි අද අරගෙන ඇවිල්ලා තියෙනවා ෆෝන් එකෙනුත් කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි වීඩියෝ එකක්. ඉතින් මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ෆෝන් එකෙන් විතරක් නෙවෙයි, වාට කම්පියුටර් එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, ලැප්ටොප් එකෙන් මේ ඕනෙම ඩිවයිස් එකකින් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් තමයි අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේඩින් ස්ට්‍රැටජි යන්න කලින් මතක් කරනවා තාම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා හැපෙති bell icon එකත් click කරන්න. වාට මේ වගේ වීඩියෝස් අපි ඉස්සරහටත් දිගටම අරගෙන එනවා. අපි වාගෙන් සතියක්වත් ගන්නෙ නෑ. ඔය හැම දෙයක්ම නොමිලේ තමයි ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ආදරෙන් මතක් කරනවා අපිව subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි තාම ඔයා Deriv account එකක් create කරලා නැත්නම් මම description එකේ දාලා තියෙන link එක ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා අලුත් Deriv account එකක් open කරලා මේ වැඩේ හරියට අපිත් එක්කම පටන් අරගෙන ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් අපි යන් අද ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක මොකක්ද කියලා බලන්න. අද අපි කරන්නේ rise and fall trading strategy එකක්. ඉතින් මේ strategy එකේදී market එක විදිහට අපි තෝරගන්නේ World 100 index එක. වාඩ පුළුවන් මෙතන World 100 index එක select කරගන්න. හොඳට මතක තියාගන්න මේ strategy එක වැඩ කරන්නේ World 100 index එකේ විතරයි. වෙන market වල මේ strategy එක කරන්න යන්න එපා. ඒ වගේම තමයි මේකේ trading method එක rise fall කියන trading method එක තමයි අපි select කරගන්නේ. duration එක අපි දාගන්නවා 5 ticks. ඊළඟට stake එක වා මෙතනින් වාට කැමති stake එකක් දාගන්න පුළුවන්. stake එක දාද්දි හරියට pan කරලා පිළිවෙල stake එක දාගන්න. ඒ වගේම තමයි allow equals කියන එකේ tick එකක් දාන්න. ඒකත් දාලා enable කරගන්න. මේකෙදි trade එකට enter වෙන්න හරිම ලේසි. අපි දැන් බලමු මේකේ trade එකට enter වෙන්නේ කොහොමද කියලා. මේකේ trade එකට enter වෙන්නේ මෙන්න මේ තියෙන price එකේ පළවෙනි දශම ස්ථානය බලලා. මොකද පළවෙනි දශම ස්ථානය කියලා කියන්නේ? පළවෙනි දශම ස්ථානය කියලා කියන්නේ දශම තිතට පස්සේ තියෙන පළවෙනි number එක. මෙන්න මේ number එක තමයි අපි බලන්නේ. මෙන්න මේ දශම තිතට පස්සේ තියෙන පළවෙනි number එක එන්න ඕන 8. ඒක රතු පාටට හරි කොළ පාටට හරි ප්‍රශ්නයක් නැහැ. දශම තිතට පස්සේ තියෙන පළවෙනි number එක 8 ආවට පස්සේ අපි rise trade එකක් purchase කරනවා. මේකෙදි අපි fall trade purchase කරන්නේ නැහැ. rise trade විතරයි අපි purchase කරන්නේ. අපි එනම් මේකේ trade එකක් දාලා බලමු. ඔන්න 9 තමයි ආවේ. 1 9 දැන් වාට තේරෙනවා මොකක්ද මේ බලන්නේ කියලා නේද? බලමු අපි 9 7 9 6 7 ඔන්න 8 ආව. මම මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. ඔන්න පළවෙනි ට්‍රේඩ් එක අපි ගත්තා. පළවෙනි ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් වුණා. පළවෙනි ට්‍රේඩ් එක අපේ ප්‍රොෆිට්. ඊළඟට අපි බලමු අපේ දෙවෙනි ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. මම ආපහු රයිස් ට්‍රේඩ් එකක් තමයි ගන්නෙ පළවෙනි දශම ස්ථානය 8 ආවට පස්සේ. ඔන්න 8 ආවා. මම ආපහු ට්‍රේඩ් එකක් ගත්තා. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔන්න තුන්වෙනි ටික් එක, ඔන්න හතරවෙනි එක, ඔන්න පස්වෙනි එක. ඔන්න අපි දාපු දෙවෙනි ට්‍රේඩ් එක ලොස් වුණා. මම ඒ නිසා ස්ටේක් එක වැඩි කරනවා 2ට. ඊට පස්සේ ආපහු අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙමු. ප්‍රයිස් ට්‍රේඩ් එකක් 8 ආවට පස්සේ. 1 3 2 ඔන්න 8 ආවා. මම ට්‍රේඩ් එකක් ගත්තා. බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔන්න අපි දාපු තුන්වෙනි ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරගත්තා. ඔයාලට පේනවද දැන් මේ විදිහේ 1.76ක් අපි ප්‍රොෆිට් කරගෙන තියෙනවා. මම ආපහු ස්ටේක් එක ඩොලර් 1ට දාගන්න. ආපහු පළවෙනි දශම ස්ථානයේ 8 ආවට පස්සේ මෙන්න මේ විදිහට අපි ට්‍රේඩ් එකකට එන්ටර් වුණා. බලමු මේ ට්‍රේඩ් එකේ රිසල්ට් එක මොකද වෙන්නේ කියලා. ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි ප්‍රොෆිට් කරා. ආපහු අපි බලාගෙන ඉමු. මෙතන 8 ආවට පස්සේ ආපහු රයිස් ට්‍රේඩ් එකක් අපි පර්චේස් කරමු. ඔන්න 5 7 බිංදුව 9
එක බිඳුව මාරු කරගන්න එපා. ලාස්ට් ඩිජිට් එක නෙමෙයි මේකදී අපි බලන්නේ පළවෙනි දශම ස්ථානය තමයි බලන්නේ. නිසා අමතක වෙලා ලාස්ට් ඩිජිට් එක අටාවට පස්සේ රයිස් පර්චේස් කරන්න එපා. 1 9 ඔන්න අටාව අපි රයිස් ට්‍රේඩ් එකක් පර්චේස් කරා. බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි ප්‍රොෆිට් කරා. මම හිතනවා දැන් මේක වාට පැහැදිලි ඇති කොහොමද මේ ස්ට්‍රැටජි එක කරන්න කියලා. මේක පොඩ්ඩක් කරලා බලන්න. ඉස්සෙල්ලාම රියල් account එකට යන්න කලින් ඩෙමෝ account එකේ ටෙස්ට් කරලා වාට ඩෙමෝ account එකේ මේක හොඳට වැඩ කරනවා කියලා තේරුණොත් විතරක් රියල් account එකට ගිහිල්ලා මේ ස්ට්‍රැටජි එක කරලා බලන්න. මේක තමයි අද ඔයාලට අරගෙන ආපු ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. මේක ඕනම ඩිවයිස් එකකින් ලේසියෙන්ම කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. මම හිතන මේක පැහැදිලි ඇති කියලා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් මේක තමයි අද ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක. හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝකින් අපි ආපහු සැරයක් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි ට්‍රේඩින් කරද්දී හරියට කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න.